කොහොමද ඔයාලට? ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අද මම ඔයාලට අරගෙන ආවේ මූලික ගෙතුම් ක්‍රමවල දෙවෙනි වීඩියෝ එක half double crochet ගොතන විදිය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට half double crochet එකක් ගොතන්නේ කොහොමද? ඊට පස්සේ අපි half double crochet පාවිච්චි කරලා කරන නිර්මාණ මොනවද? ඒ දේවල් ගැන විස්තරයක් අරන් එනවා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද මම පාවිච්චි කරන්නේ මෙන්න මේ මිල්ක් කොටන් වූල් එක. මේකත් එක්ක මම අද පාවිච්චි කරන්නේ මිලිමීටර් 3 ගොතන කටුව. එහෙනම් අපි බලමු half double crochet ගොතන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මෙන්න මේ විදිහට යාන් එක අරගෙන ස්ලිප් knot එකක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම ඔයාලට ගොතන මගේ සිංගල් ක්‍රොෂේ පළවෙනි වීඩියෝ එකේ මම මේක අතේ පටලව ගන්න විදිහ ස්ලිප් knot එකක් දාන විදිහ මේ ගැන සම්පූර්ණ විස්තර අරන් ඇවිල්ලා තියෙනවා. මුලින්ම මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම ස්ලිප් knot එකක් දාගෙන ඊට පස්සේ අපි චේන් 10ක් කරගමු. චේන් එක ගොතා ගන්න මෙන්න මේ විදිහට යාන් එක කටුවේ පටලවලා අරගෙන ඊට පස්සේ අර ලූප් එක ඇතුලෙන් දාන්න තියෙන්නේ. half double crochet ගොතන නිසා චේන් 10ට අමතරව තව මම චේන් දෙකක් ගොතා ගන්නවා. ඊට පස්සේ අපි half double crochet එක ගොතන්න පටන් ගන්නේ අපි අර අන්තිමට ගොතපු චේන් දෙක අත්හැරලා තුන්වෙනි චේන් එකට half double crochet එකක් ගොතන්නේ මෙන්න මේ විදිහට මුලින්ම කටුව යාන් එකේ පටලවලා අරගෙන තුන්වෙනි චේන් එකට මෙන්න මේ වගේ කටුව දාලා ආපහු යාන් එක එතනින් එළියට අරගෙන දැන් එතකොට අපිට මෙතන ලූප් 3ක් තියෙනවානේ ගොතන කටුවේ. ඒ 3 ඇතුළෙන්ම මෙන්න මේ විදිහට ගොතන කටුව එළියට ගන්න ඕනේ. ආයෙත් අපි බලමු මෙන්න මේ විදිහට එකපාරක් ගොතන කටුව වටේ යාන් එක පටලවලා අරගෙන ඊට පස්සේ ඒ ලූප් එක ඇතුලෙන් දාලා එතකොට ගොතන කටුවේ ලූප් 3ක් තියෙනවනේ. ඒ 3 ඇතුළෙන්ම මෙන්න මේ විදිහට යාන් එක දාගන්න ඕනේ. දැන් අපි මේ විදිහට මේ චේන් හැම එකකටම half double crochet එක ගානේ ගොතා ගමු. දැන් මම half double crochet 10ම ගොතාගෙන ඉවරයි. දැන් අපි ඊළඟ පේලිය පටන් ගනිද්දී ආපහු චේන් දෙකක් දාගෙන අපි ගොතපු ටික අනිත් පැත්ත හරවලා අරගෙන පළවෙනි ලූප් එකට නෙමෙයි පළවෙනි ලූප් එක අත්හැරලා දෙවෙනි ලූප් එකට ආයෙමත් half double crochet කරගන්නවා. මෙන්න මේ විදිහට යාන් එක පටලවලා අරගෙන
දෙවෙනි චේන් එක දෙවෙනි ලූප් එකට මේ විදිහට කොතන කටුව දාලා ඒ ලූප් 3 ඇතුළෙන්ම මෙන්න මේ විදිහට කොතන කටුව එළියට ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි half double crochet එකක් ගොතාගන්නේ. දැන් ඊට පස්සේ මේක වටේ මෙතන ඉඳන් සම්පූර්ණ half double crochet 10ක් ගොතලා ඉවර වුණාට පස්සේ අපි ඊළඟ පේළිය පටන් ගන්නෙත් ආයි chain දෙකක් දාලා පළවෙනි chain එක අත්තරලා තමයි පළවෙනි loop එක අත්තරලා තමයි ආපහු half double crochet කරගෙන යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි half double crochet කරන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ නොතේරුණු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ඩබල් ක්‍රොෂේ ගොතන විදිහයි ට්‍රිපල් ක්‍රොෂේ ගොතන විදිහයි අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා මේ half double crochet පාවිච්චි කරලා කරන්න පුළුවන් නිර්මාණ මොනවාද කියලා. ඉතින් half double crochet එකක් ගෙතුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි half double crochet පාවිච්චි කරලා කරන නිර්මාණ. මේ වගේ පොඩි බබාලගේ ඇඳුම් වලට සමහර කොටස් වලට අපි half double crochet පාවිච්චි කරනවා. ඊට පස්සේ key tag වලට, ඊට පස්සේ dolls ලගේ ඇඳුමට වගේ දේවල් වලට අපි half double crochet පාවිච්චි කරනවා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.